තිරුවන් සරණයි පුතේ සියලුම දෙනාට. ඔන්න මම පොරොන්දු වුණ විදිහටම ඔයාලට කියන්න යන්නේ ලස්සන වෙන විදිය ගැන. මේ කාලේ වෙනකොට ලස්සනට ඉන්න ගොඩක් අය දහස් ගණන් ලක්ෂ ගණන් වේදම් කරගෙන ක්‍රීම් වර්ග ටැබ්ලට් වර්ග පාවිච්චි කරනවා. ඊට අමතරව මේකප් කරනවා. ඉතින් මම මේ කියන්න යන්නේ ක්‍රීම් ගාලවත් මේකප් කරලවත් බාහිරව කරගන්න ලස්සනවත් తాවකාලිකව තියාගන්න ලස්සනවත් ගැන නෙමෙයි පුතේ. ඉතින් ඒක කියන්න කලින් මේ මන් දෙයක් කියන්න ඕනේ. මම දැනට දෙව්ලොක් කරගෙන යන මෑණි කෙනෙක්. නමුත් මම අර සාම්ප්‍රදායික ක්‍රමයට වඩා ටිකක් අද කාලේට ගැලපෙන විදිහට තමයි ඔයාලත් එක්ක කතා බහ කරන්නේ. සාම්ප්‍රදායිකත්වයෙන් චුට්ටක් මිදිලා. මොකද අපි කෙනෙකුගේ හදවතටනේ කතා කරන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙන දැනෙන විදිහට කතා කරන්න ඕනේ. ඉතින් අනිත් දේ තමයි මම ඔයාලගේ ප්‍රශ්න ගැටලු වලට පිළිතුරු දෙන්න මට පුළුවන්. ඒ වගේම අලුතෙන් වරම් හදාගන්න දරුවෝ ඉන්නවා නම් එයාලගේ වරම් සකස් කරලා දෙන්නත්, දැනට දේවාල කරගෙන ගිහිල්ලා යම් යම් ගැටලු වලට මුහුණ දීලා ඉන්න ගැති දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගේ ගැටලු ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ඒ ඕන දෙයක් සකස් කරලා දෙන්න පුළුවන්. මගේ WhatsApp නම්බරේ තියෙනවා. මම ඒක ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට කතා කරන්න ඇවිල්ලා මාව හම්බෙන්න. ඔයාලගේ සියලුම ප්‍රශ්න කරදර විසඳලා දෙන්න මම පුළුවන් උපරිමය කරනවා. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ. අඳුන බලන්නේ මගේ පුතා. අවුරුදු 10යි වයස. ඉතින් දරුවට අධ්‍යාපන කටයුතු වලට මගේ රාජකාරී කටයුතු වලට බාධාවක් වෙන්නේ නැති විදිහට තමයි අපි ඔයාලට උදව් උපකාර කරන්න වෙලාව සකස් කරගෙන තියෙන්නේ. ඉතින් සතියේ දවස්වල හවස 7න් පස්සේ ඕන වෙලාවක පුතේ 9-10 වෙනකන් හරි ඒකේ ගැටලුවක් නැහැ. දුර බැහැර අයට ඒ වෙලාවට එන්න අපහසු නම් ෆෝන් එකෙන් හරි අපි අවශ්‍ය දේවල් කියනවා. ඒ වගේම සෙනසුරාදා දවසම අපි වැඩ කරනවා. ඉතින් ඕන කෙනෙකුට ඇවිල්ලා ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම කියනවා මේ වීඩියෝ එක ඉවරනකන් අහන්න. මේවා ඔයාලට අලුත් දේවල් නොවෙන්න පුළුවන්. නමුත් නැවත නැවත කවුරු හරි අතින් හොඳ දෙයක් අහනවා නම් ඒක අපේ මනසට කාවැදෙනකොට අපි හොඳ මාර්ගයට වැටෙනවනේ. අපිට වෙන්න ඕනේ යන්නේ ඒකයි. මේ ක්‍රීම් පවුඩර් ක්‍රීම් වර්ග ගාලා අපි తాවකාලිකව ලස්සනක් බලාපොරොත්තු වුණාට සමහර අය ඉන්නව නේද පුතේ කොච්චර ක්‍රීම් ගෑවත් එයාලගේ මූණේ සුදු වෙනවා. හැබැයි සිරියාවන්තකමක් නැහැ. අපි දැක්කහම අපිට ආස හිතෙන්නේ සුදු වුණාට එහෙම අය ඉන්නවා. ඉතින් ලස්සන කියන්නේ එක එකන දකින්න විදිහ. සමහරවිට මට ලස්සන කෙනා ඔයාට ලස්සන නොවෙන්න පුළුවන්. ඔයාට ලස්සන කෙනා මට ලස්සන නොවෙන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි මම මේ කතා කරන්නේ. අපි බුදුන්ගේ මග යන අය විදිහට දෙවියෝගේ ආශිර්වාදේ ඥාති උන්වහන්සේලාගේ ආශිර්වාදේ අරන් යන ගමනේදී මම දැක්ක විශේෂ දෙයක් තමයි එහෙම දරුවෝ ළඟ විශේෂ අර අපි කියන්නේ සිරියාවන්තකම කියලා හරියට වැඩ කරන මං කියන්නේ කාටවත් අනවින හදිවුනියම් කරන නරක එහෙම දේවල් කරන අය ගැන නෙවෙයි මං කියන්නේ. බුදුන්ගේ මාර්ගයේ යමින් බුදුන් වන්දනාමාන කරගෙන බණ භාවනා කරගෙන එතකොට දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරගෙන ඥාති උන්වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කරලා ඒ මොනව නැතත් ඒ දේවදරුවනේ. ඒව නැත් සාමාන්‍ය කෙනෙක් ගත්තොත් අපි මම බුදුන් ගැන කතා කරන්නේ මම බෞද්ධ නිසා. නමුත් මේක සියලු ආගම් වලට පොදු දෙයක්. මොකද සියලුම ශාස්ත්‍රවරුන් දේශනා කරලා තියෙන්නේ කරුණාවන්ත වෙන්න, අන්‍යයන්ට ප්‍රේම කරන්න. සියලු ආගමක අවසාන හරය ඒකයි. මොකද එකිනෙකා වෙනුවෙන් අපි ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම පින්දහම් කරගෙන අපි අපේ බෞද්ධ විදිහට නිවන
එතකොට අනිත් ආගම්වල විදිහට ස්වර්ගයට යන්න කියන දේනේ සරලව කියන්නේ. ඉතින් එතකොට අපි උදේ හවහා මල් පහන් පූජා නොකලත් පුතේ අපේ හිත පිරිසිදු නම් හිත ලස්සන නම් මම ඒකයි කිව්වේ හිත ලස්සන ළමයෝ කියලා කියන්නේ හිත ලස්සන නම් අපි ක්‍රීම් පවුඩර් වලින් తాවකාලිකව ලබන ඒ සුන්දරත්වයට වඩා එහා ගිය සිරියාවන්තකමක් ලස්සනක් පැහැපත් බවක් අපේ මූණෙන් එනවා. ඒ මොකද අපේ හදවත පිරිසිදු වෙන්න අපේ ඇඟේ තියෙන ලේ ටික පිරිසිදු වෙනවා. අපේ මනස සැහැල්ලු වෙනවා. අපි අනිත් අයට කරුණාවන්ත වෙනවා, මෛත්‍රිය කරනවා. එතකොට අර බාහිරින් අපි කරන ප්‍රතිකාරත් අර අභ්‍යන්තර අපේ ආධ්‍යාත්මයේ තියෙන ඒ ආලෝකයට එකතු වුණාම පුතේ අර සුදට අමතරව සිරියාවන්ත බවක් මූණේ දිස් වෙනවා. එතකොට ඕන කෙනෙකුට කළු වෙන්න සාමාන්‍යයෙන් අපි කළු සුදු කියලානේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා බලන්න කළු අය නැත් දැක්කම ආස හිතෙන සිරියාවන්තකම මූණේ hina වෙනකොට සියලු ප්‍රශ්න අමතක වෙලා යන අන්නේ ඒක තමයි අපි ඇති කරගන්න ඕන. මොකද බාහිර ස්වરૂපය කියන එක ඒක මේකප් එකකින් වැහුවත් පුතේ කොයි මොහොතක හරි ඒක අපේ සැබෑ ස්වરૂපය එළියට එනවා. හැබැයි අපි අභ්‍යන්තරයෙන් ඇති කරගන්න අපේ ආධ්‍යාත්මයෙන් ඇති කරගන්න මේ සුන්දරත්වය කිසිම දෙයකට හොදලා අරින්න බෑ. ඉතින් අන්න ඒ දේ ඇති කරන්න තමයි මට ඕනකම තියෙන්නේ. මොකද අපේ හිත ලස්සන වෙලා ඉන්න ඕනේ අනිත් දේවල් වලට අපි යන්නේ. අපි දේව ගැතිය වෙන්නත් වරම් දරුවෝ වෙන්නත් අපේ හිත තමයි ලස්සනට තියාගන්න ඕනේ. හිත ලස්සන වුණොත් තමයි නරක දේවල් වලින් ඈත් වෙලා අපිට පුළුවන් අනිත් අයට උදව් උපකාර කරන්න. ඒක වරම් දරුවන්ට විතර නෙවෙයි සියලු දෙනාටම පොදු වුණ කාරණයක්. එහෙනම් පුතේ දැනට මම නවතිනවා. තව ඉදිරියට මේ වගේ කියන්නේ අර දෙවියෝ සම්බන්ධව සහ මේ අනිත් දේවල් සම්බන්ධව ගොඩාක් ගුරුවරු උපදේශ මාලාවන් සපයනවා. ඔවුන්ගේ දේවල් වලදීත් මම දැකලා තියෙනවා ගොඩක් අය මෑණිවරුන්ට එතකොට කපු මහත්තුරුන්ට දෝෂාරෝපණය කරලා තියෙනවා. මං එක දෙයක් කියන්න කැමතියි පුතේ. අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නිදොස් කෙනෙක් මේ ලෝකේ උපදින්නේ නැහැ කියලා. එතකොට ඒ අය මොන දේ කිව්වත් අවසානයේ එයාලා කියන්නේ හොඳ දෙයක්නේ. මොකද යහපත් අතට හැරෙන්න. හොඳ දේවල් කරගන්න. මොකද අපි දන්න දේට වඩා නොදන්න දේ බොහෝම තියෙනවා. එතකොට ඒව දකින්න පේන අය ඉන්නවා. ඒ සම්බන්ධව වැඩ කරන අය ඉන්නවා. එයාලා දකින්න පේන දේත් එක්ක තමයි එයාලා යමක් ඔයාලට ඉදිරිපත් කරන්නේ. එතකොට අපිට ඒක ගැලපෙන්නේ නැත්නම් අපි එතනින් ඉවත් වෙන්න ඕන. විවේචනය කරන්න යන්න අපිත් මේ මට්ටමේ ඉන්නවද කියන එක අපි තේරුම් ගන්න ඕන. මොකද දෙයක් විවේචනය කරන්න නම් අපි ඒ ගැන හොඳට දැනුමක් අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් එහෙම නැතුව කෙනෙක්ව විවේචනය කරනවට වඩා Tamanට සුදුසු දේ වචනයක හරි තියෙනවා නම් Tamanට අදාළ දේ අරගෙන අනිත් දේ ඉවත් කරලා Tamanගේ හිත ලස්සනට තියාගන්න එක තමයි අපි කරන්න ඕන. එහෙනම් තවත් වීඩියෝ එකකින් තවත් ලස්සන දෙයක් කියන්න බලාපොරොත්තු වෙමින් මම අතර වෙනවා පුතේ. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.